Dhammam saranam gacchami. අපි කවුරුත් පුංචි කාලේ ඉඳලම ඉගෙන ගන්නවා හික්මීම ගැන. නමුත් මොන ලෝකෙම මිනිස්සු හික්මවා ගන්න උත්සාහ දරුවත් සමහර වෙලාවට ඔබට ඔබේ හිත හික්මවා ගන්න පුළුවන්කම තියනවාද? ඒක තමයි අමාරුම දේ. ඔබේ හිත ගැන කතා බහ කරන සිරස් FM සනරාමර සෙවණයි මේ ආරම්භ වෙන්නේ. ජීවිත දියුණුව උදා කරගන්න ඔබේ සිත සංවර කරගන්න. ඔබේ ගැටලු කතා බහ කරන්න එන්න 0112 84 88 88න් අද සිරස FM සනරාමර සෙවණට අයුබෝවන් වාසනාවන්ත දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔබට ඒ වගේම අද සිරස FM සනරාමර සෙවණට අපි ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළා පූජ්‍ය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට. අපි හැමදෙරෝනි ඉතාමත්ම ගෞරවයෙන් වහන්සේ මේ අවස්ථාවේදී පිළිගන්නවා සිරස FM සනරාමර සෙවණට. හැම දිනාටම තෙරුවන් සරණයි. මේ තුන් ලෝකෙටම දුර්ලභව පහළ වෙච්ච ඒ උතුම් සනරාමරයාණන් වහන්සේව අපි සරණ ගියා. උන්වහන්සේගේ ධර්මයේ ඔස්සේ තාමත් අපිට ඒ සෙවණ ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළේ උන්වහන්සේ පිරිනිවන් පෑවත් උන්වහන්සේගේ සද්ධර්මයේ උන්වහන්සේව ජීවමාන කරන බව. ඒ නිසා අපිට මේ හෝරා කිහිපය තුළ ඔය ඇත්තු කාටත් පින්වත්නි සනරාමරයන් වහන්සේගේ උතුම් සදහම් සෙවණ සලසාගෙන නිවෙන්නට සැනසෙන්නට භාග්‍ය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. එහෙමයි අපේ හැමදෙරෝනේ සනරාමර සෙවණ සිරස් FM තැපැල් පෙට්ටිය 25 පන්නිපිටිය. අපේ ලිපිනයට ඔබේ ජීවන ගැටලු යොමු කරන්න පුළුවන්කම තියෙනවා. අද දවසේදී අපේ හැමදෙරෝන්ට ඔබේ ජීවන ගැටලු යොමු කරන්න 0112 84 88 88න් මේ උදෑසනේ. ගිය සතියේ සිරස් FM සනරාමර සෙවණට ලැබිච්ච ගැටලුවක් අපේ හැමදෙරෝනේ අම්මා කෙනෙක් කතා කළා. අය අම්මා සඳහන් කරනවා අය රත්නපුර ප්‍රදේශයේ ජීවත් වෙන්නේ. අය බොහෝ කැමති මේ ධර්ම ශ්‍රවණයට. බොහෝ වෙලාවට සනරාමර සෙවණට හුම්කන් දෙනවා කියලා අම්මා සඳහන් කරනවා. ඒ අතරතුරේදී විහාරස්ථානයේ වුණත් මේ ධර්ම දේශනාවලට සවන් දෙනවා. පුළුවන් හැම මොහොතකම ධර්මානුකූල ජීවිතයක් ගත කරනවා. නමුත් ඇයට තිබෙන ගැටලුව අපේ හැමදෙරෝනේ මේ ධර්මයේ ශ්‍රවණය කළාට ඇයට මතක හිටින්නේ නැහැ. කවුරු හරි කෙනෙක් ඇහුවොතින් යම් ප්‍රශ්නයක් ඒකට උත්තර දෙන්න ඇයට හැකියාවක් නැහැ. මතක නැති වෙනවා අපේ හැමදෙරෝනේ. අය අහනවා මේ මතක ශක්තිය හීනවීම යම් අකුසලයක් නිසාද සිද්ධ වෙන්නේ? මෙච්චර තමන් කැමැත්තෙන් ඉඳලා ධර්ම ශ්‍රවණයට. හැබැයි මේ ධර්මයේ බෙදා දෙන්න හැකියාවක් තමන්ට නැහැ. ඒ වාසනා ගුණය තමන්ට නැහැ කියලා සඳහන් කරනවා. පින්වත් සමන්ති, ඒ පින්වත් මාතාවට අපි මතක් කළ යුතුයි. මතක තබා ගන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරද්දී ඒකෙදී අපි කතා කරන සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටිවිද්දා කියලා. සුතා කිව්වේ අහනවා. ඒ ධර්මය ඇහුවට පස්සේ දතා මතක තියාගන්නවා. වචසා පරිචිතා ඒක තව කෙනෙකුට කියලා දෙනවා. මනසානුපෙක්කිතා මනසින් විමසනවා. දිට්ඨියා සුප්පටිවිද්දා එයාගේ ධර්ම කාරණාව පිළිබඳව අවබෝධය පුළුල් කරගන්නවා. එහෙමයි. දැන් මේ කාරණාවේදී පැහැදිලිව දතා කියලා කියන මතක තබා ගත යුතුයි කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මතක තබා ගැනීම අනිවාර්යයි කියලා එහෙම කාරණාවක් තියනවද කියලා විමසලා බලන එක වටිනවා. මොකද ওই ප්‍රශ්නේ බොහෝ දෙනෙකුට තියෙනවා. සමහරුන්ට සමහරට වයස ප්‍රශ්නෙත් එක්ක මතක හිටින එක අඩුයි, ස්නායු දුර්වල වෙලා. මොකද මම අහලා තියෙනවා ශ්‍රවණ තත්වය අඩු වෙනකොටත් කෙනෙකුගේ මතක තත්ත්වය අඩු වෙනවා කියලා. එහෙමයි. එතකොට මේ ස්නායු දුර්වල වීම නිසා මතක හිටින එක අඩු වෙනවා නම් වැඩිපුරම රටේ ධර්මයේ අහන්න යොමු වෙලා තියෙන්නේ තරුණ පිරිසද ටිකක් වයෝවෘද්ධ පිරිසද කියලා සාපේක්ෂව බැලුවොත් වයෝවෘද්ධ පිරිස වැඩි. තරුණ අය නැත්තේ නෑ. ඒ අයට වඩා සාපේක්ෂව වැඩි. හැබැයි එතකොට මේ අයට පොදුවේ තියෙන ප්‍රශ්නයක් තමයි මතක හිටිනවා අඩුයි කියන එක. එහෙමයි. ඒ නිසා අපි දන්නවා බොහෝ දෙනෙක් පසුතැවීමෙන් ඉන්නවා. අපි කොච්චර ධර්මය ඇහුවත් අපිට මතක හිටින්නේ නැහැ නේ කියලා. මේක එක පැත්තකින් තරුණ අයටත් සිහිපත් කළ යුතුයි. එයාට හොඳ පණිවිඩයක්. මොකද හේතුව සමහර තරුණයෝ බලාපොරොත්තු වෙනවා මේක වයසට ගියාට පස්සේ ඔන්නෝහේ කරන්න පුළුවන් කියලා. එහෙමයි. නමුත් එතෙන්ට ගියාට පස්සේ තමයි එතන තියෙන අඩුපාඩුව තේරෙන්නේ. එතකොට මේක තරුණ කාලෙදි කරගත යුතු එකක් කියන එක පැහැදිලි කරමින් අපි මේ මාතාවට දැනුම් දෙමු. යම් කිසි කෙනෙකුට මතක හිටින්නේ නැති වෙන්න නොයෙක් හේතු තියෙනවා. සමහරවිට කර්ම විපාක බලපානවා. විශේෂයෙන්ම කර්ම විපාක බලපාපු ස්වාමීන් වහන්සේලා පවා අතීතයේ හිටියා. හැබැයි සමහර වෙලාවට හිතේ තියෙන නීවරණ වැඩිවීම නිසා එතකොට
එයාගේ සමහර අවස්ථාවලදී නොයෙකුත් දේවල් හිත ඉන්න ප්‍රශ්න ගැටලු ඒ වගේ දේ බහුලව තියෙනවා නම් හිතේ ඉඩ නැහැ අර මතක තියාගන්න ධර්ම කරුණු. වෙන ඒවට හිත ඉඩ ගිහිල්ලා නිසා. ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ සංගාරව කියන සූත්‍රයේදී පෙන්නලා තියෙනවා නීවරණ බහුල වීම නිසාමයි මතක හිටින එක අඩු වෙන්නේ. ඒ නිසා භාවනාව වැඩි කරගත්තොත් එහෙම මතක හිටින එක වැඩි වෙනවා කියලා. එහෙමයි. ඉතින් ඕනම කෙනෙකුට භාවනාව ටිකක් වැඩිපුර පුරුදු කළොත් එයා ඉන්න තැනට වඩා ඉස්සරහට යන්න පුළුවන් මතක ශක්තියෙන්. අපි මේ මාතාවට උනන්දුවක් තියනවා නම් යෝජනා කරමු. යම් කිසි විදිහකින් ආනාපාන සති භාවනාව හෝ යම් භාවනාවකට හිත ටිකක් පොළඹව ගන්න. ඒකෙන් වෙනසක් වේවි. හැබැයි අපි තව පැත්තකින් ඇයට මතක් කළ යුතුයි ධර්මය අහන එකේ අවසාන ප්‍රතිඵලේ ධර්මය අවබෝධ කරගන්න එකනේ. එහෙමයි. ධර්මය අවබෝධ කරගත්තු කෙනා, ඒ කියන්නේ අපි හිතමු මාර්ගඵල ලබන කෙනා, එතෙන්ට යන්න අනිවාර්යෙන් මතක හිටින එක ඕනෙමද? මතක හිටින එකයි අවබෝධ වෙන එකයි දෙකක් පින්වත් සමන්ති. එහෙමයි. ඒක පැහැදිලි වෙන්නේ අපිට චුල්ලපන්තක ස්වාමීන් වහන්සේගෙන්. අපි කෝ උන්වහන්සේ කර්ම විපාකයක් තීච්ච කෙනෙක්. උන්වහන්සේ පෙර ජීවිතයකදී තමන්ගේ යටතේ ධර්මයේ ඉගෙන ගත්ත ගෝල කෙනෙකුට මතක හිටින්නේම නැති නිසා ඒ ගෝල කෙනාට ඒකට ටිකක් අර ලැජ්ජා වෙන විදිහට එක විදිහේ නිନ୍ଦා පහස කරලා තියෙනවා. මතක හිටින් නැති එක පහත් කර කතා කරලා තියෙනවා. අර මතක හිටින් නැති කෙනෙක්ව පහත් කිරීමේ කර්ම විපාකින් නිසාම මේ ස්වාමීන් වහන්සේට මතක හිටියේ නෑ අඩුතරමේ ගාතාවක පද 4ක්වත්. එහෙමයි. ඉතින් චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට දැන් මේ මතක හිටින් නැතිකම නිසා සංඝයා තීරණය කළා. විශේෂයෙන්ම උන්වහන්සේගේ අයියා මහණෙලා හිටියා. මහාපන්තක සනිස උන්වහන්සේ තීරණය කළා මේ පැවිද්දට ගැලපෙන්නේ නැහැ, පැවිද්දට සුදුසු නැහැ කියලා. ඒතකොට ඒකිනුත් තේරෙනවා එදා සංඝයා මතයක ඉඳලා තියෙනවා පැවිදි ජීවිතේ ගෙවන්න නම් හොඳ මතක ශක්තියක් තියෙන්නත් ඕනේ. මතක ශක්තිය නැති කෙනා සිවුරු ඇල්ල යන එක තමයි හොඳ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ මතය බින්දා. උන්වහන්සේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට කිව්වා චුල්ලපන්තක ඔයාට මතක හිටියේ නැති වුණාට පැවිදි ජීවිතේ රැකගෙන යන්න පුළුවන් කිව්වා. ඒක උන්වහන්සේ ආදර්ශයෙන් පෙන්වනවා. එතකොට පින්වත් සමන්ති එතෙන්දී චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට හැකියාව ලැබුණා නේද අරහත්ත්වයටපත් වෙන්න? එහෙමයි. එහෙනම් අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් කියන එකේ තේරුම තමයි මතක හිටියේ නැති වුණාට අවබෝධ වෙනවා. අරහත්ත්වයටපත් වුණා කියන්නේ ධර්මේ පරිපූර්ණවම අවබෝධ වෙලා ඉවරයි. එහෙනම් අවබෝධ වෙන එකයි මතක හිටින එකයි දෙකක්. මතක හිටියේ නැති වුණාට පුළුවන් කියන එකට තවත් සාධකයක් තියෙනවා. ඒ තමයි පින්වත් සමන්ති අනාථපිණ්ඩික සිටුතුමාට ඕනකමක් තිබුණා එයාගේ පොඩි පුතාව ධර්මයට යොමු කරවගන්න. නමුත් මේ පොඩි පුතා නාහට අහන්න නැති කෙනෙක්. කවදාකවත් ජේතවනාරාමේ පැත්තට ගිහින් නැහැ. ඉතින් එතකොට උපක්‍රමයක් යෙදුවා තාත්තා යම්කිසි විදිහකට මතක හිටින්න ධර්මයේ පුරුදු කරගන්න ක්‍රමයක්. ඒ තමයි මේ පුතා සල්ලි වලට කැමති. පුතාට කිව්වා ලබන පොයට සිල් සමාදන් වෙන්න, ගිහිල්ලා ධර්මය අහලා එන්න, මම ඔයාලට සල්ලි දෙනවා කියලා යම් ප්‍රමාණයක් නියම කළා. පුතා ඒ වැඩේ කළා. සල්ලි ලැබුණා. නමුත් බණ අහනවා කියලා මෙයා මොකද්ද කළේ? පැත්තකටලා නිදාගෙන හිටියේ සිල් සමාදන් වෙලා. තාත්තට ඕනේ දැන් කොහොම හරි ධර්ම කරුණු ඔළුවට යන්න තත්ත්වයට පුරුදු කරන්න. දෙවෙනි පොයි දවසේ කිව්වා පුතා මම ඊටත් වඩා ගාණක් දෙනවා. ඒ වගේ 10 ගුණයක් සල්ලි දෙනවා. ඔයා ගිහිල්ලා එක දහම් පදයක් මතක තියාගෙන ඉන්න කියලා. දැන් පුතාට තියෙන්නේ දහම් පදේ මතක තියාගන්න විතරයි අර සල්ලි ටික ගැනීමට. එහෙමයි. පුතා සල්ලි ටික ඕනකමට ගිහිල්ලා දැන් මතක තියාගන්න ආසාවෙන් ධර්මය අහනවා. එයාට ඕනකම තිබුණ එක පදයක් මතක තියාගෙන ඊට පස්සේ පැත්තකටලා නිදාගන්න. නමුත් වැඩේ කරන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ අදිස්ථානයක් ඇති කරලා තිබුණා මේ පුතාට මතක හිටින්න එපා එක කරුණක්වත්, හැබැයි අවබෝධ වෙන්න. ඒක පුදුම අදිස්ථානයක්. බුදු කෙනෙක් කවදාකවත් ශ්‍රාවකයාට මතක හිටින්න එපා කියලා අදිස්ථාන කරන්නේ නැහනේ. නමුත් උන්වහන්සේට එහෙමත් කරන්න උනා දමනය කරන්න. ඒතර මතක හිටින්නේ නැහැ. දැන් මෙයා දවසම අහනවා. උදේ වරුවම ගෙවුණා. එක පදයක්වත් මතක නැහැ. හැබැයි කියන කරුණු හොඳට දැන් මතක තියාගන්න ඕන හින්දා උනන්දුවෙන් අහනවා. එන්න උනන්දුව වැඩි වෙනවා. වැඩි වෙනකොට අර කියන කරුණු වල අර්ථ තේරෙනවා. හැබැයි මතක හිටින්නේ නැහැ. ඊට පස්සේ හවස් වරුවත් ගෙවෙනවා. හවස් වරුවෙත් හොඳට තවත් උනන්දුවෙන් අහනවා. දැන් මෙයාට ප්‍රශ්නේ හවස් වෙනකොටවත් එක පදයක්වත් මතක තියාගත්තේ නැත්නම් සල්ලි ටික නැහැනේ. එතකොට මුළු රෑ පුරාම මෙයා ධර්මය අහනවා. මෙයාට සම්පූර්ණයෙන්ම ධර්මයේ අර්ථ වැටහිලා සෝතාපන්නත් වෙන්න පුළුවන් වුණා. හැබැයි එක පදයක්වත් මතක හිටියේ නැහැ. ඒතකොට පැහැදිලි සෝවාන් වෙන්න උනත් මතක හිටින්නේ නැතුව පුළුවන්. අර්ථය අවබෝධ වෙන එකයි ඕනේ. අපේ මාතාවට මතක් කරනවා භාවනාවක් තුළින් පුළුවන් තරම් හිත දියුණු කරගන්න, මතකය දියුණු කරගන්න උත්සාහ ගන්න. හැබැයි කර්ම විපාකයක් වශයෙන් හෝ මේක බැරි නම් ඒත් පසුතැවෙන්න එපා. හොඳට ශ්‍රවණය කරන මොහොතේ අර්ථ තේරුම් ගන්න උත්සාහ කරන්න. එයම ප්‍රමාණවත් ධර්මාවබෝධයෙන් ඉස්සරහට යන්න. එහෙම අපේ හැමදෙරෝ සිරස් FM සනරාමර සෙවණයි මේ අපේ හැමදෙරන්ට මේ සම්බන්ධව තවත් ගැටලුවක් ඉදිරිපත් කරන්නට සූදානම් මේ මොහොතේදී විරාමයෙන් පසුව.